වයසේ ඉන්න මම මාන විදියට වෙනස් වුණා. ඒක ඊළඟ මගේ ඉස්කෝලේ ගුරුවරු කියන්න මහේස් චමිලා මිස් අලින් සර් ආදරෙයි මීදු කෝච් රොසාන්ස් ටියුටර්ස් ඇත්තටම ආදරෙයි. අපි වසර 8කට පස්සේ අපිට මේ මැච් එක සෙල්ලම් කරන්න ලැබෙනවා. ඉන්දු මිස් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. හැමෝම කියනවා එයා ගැටුණ වෙක්කින්ද වැඩක් කරගන්න බෑ කියලා. ඒත් සුපිරි මම ආදරය කරමු මනුස්සෙක් නේ. පිරිමියෙක් වගේ වැඩ කරනවා. අතරම ආදරේ විස් මේ වගේ දෙයක් කරාට මාරම ආදරේ. විශේෂයෙන් මතක් කරන්න ලන්ද චරිත අයියා රසික අයියා නෑ. රසික අයියාත් මතක් කරනවා. චේති අයියා මාළි අක්කේ ආදරෙයි. මේ සමත්තු දෙක වඩා රන්දුනේ චරිත අයියයි රසික අයියයි මටයි අයියටයි. මේ අඳුමට සල්ලි දුන්නේ චෛත්‍ය අයියා මාළි අක්කා ආදරේ හැමදාම. ඒ වගේම මගේ පවුලේ සහෝදර සහෝදරියෝ හැමෝටම මම මාර ආදරෙයි. මට මාර සපෝට් එකක් දුන්නා මේ දේ කරන්න. ඇත්තටම ඊට පස්සේ මම මතක් කරන්න මගේ ආදරණීය අම්මා තාත්තා අම්මේ තාත්තේ මම මාරම ආදරෙයි. මං මැච් එකට එන්න කලින් දවසේ අයියට මේස් දෙයක් කරන් දුන්නා කියලා මං අම්මලත් එක්ක රණ්ඩු වුණා. මට සමා වෙන්න අම්මේ. මට ඒ දෙයට සමා වෙන්න. මං ආයෙ කවදාවත් එහෙම අම්මලාගේ ඉදිරි ඉඳලා නැහැ කියලා මං අද කියනවා. මේ බබු අල්ලලා කියනවා අම්මේ. තාත්තා මට මැච් එකට කලින් දවසේ රෑ කිව්වේ අයියයි උඹයි එකතු වෙලා ගාවන් පුතේ මැච් එක දිනපන් අනිවාර්යෙන් උඹට පුළුවන් දෙන්න එකතු වෙලා ගහපන් ඒ වගේ ෆැමිලි එක උඩින් තියපන් කියලා මට ඒ දුන්නේ ගට්ටකට මම මාර ආදරෙයි තාත්තේ. හැමදාම මං වාගේ හොඳ පුතා විදියට ඉන්නවා. මං ඒකට මාර ආදරෙයි. ඒ වගේම කියන්න අද වර්ෂාව ඇති වුණා. ඒ අපේ අවාසනාව වෙන්න පුළුවන්. ඒක ඇත්තටම අපේ අවාසනාව. අපිට තව ඕවර් 5ක් 7ක් තිබ්බනම් මේ ලොකු කප් එකත් අපේ අද අනිවාර්යෙන් ඒක ගන්නවා. ඒ ඕවර් 5 7 ගන්න අපිට මේ කාලගුණය දුන්නේ. ඒත් මේ මැඩම් මං අනිවාර්යෙන් කියනවා ලබන අවුරුද්දේ දිග කොඩිය යටින් මේ ලොකු කුසලානේ විද්‍යාදර්ශන අරගෙනවා. අනිවාර්යෙන් අරගෙනවා. බය වෙන්න එපා. ලබන අවුරුද්දේ අපි මීට වඩා ලොකු දෙයක් කරමු විද්‍යාදර්ශන බොයිස්. ඔය වැටෙන කඳුලක් ගානේ තියෙන්නේ අපේ ජයග්‍රහණය මචං. ඒක හිතේ තියාගෙන සතුටින් ජීවත් වෙමු අපි. මේ ක්‍රිකට් ජීවිතේ අනිවාර්යෙන් කරමු. මං අවසන් කරනවා මේක. සුදී ඒත් එක්කම පුංචි මතක් කිරීමක් තියෙනවා. ධර්මසේන ලොකුලේ